නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවත් පින්නතුනේ, අපිට අද දවසේ සාකච්ඡා කරන්නට නියමිත වෙලා තියෙන්නේ අධිපතිපත්‍ය පිළිබඳව. එහෙමනම් අපි පළවෙනි දේශනාවේදී සත්‍යාන ප්‍රකරණේ විභවය ආදී කාරණා සාකච්ඡා කරලා ඊළඟ දෙවෙනි දේශනාවේ හේතුපත්‍ය පිළිබඳ සාකච්ඡාව සිදු කරලා තුන්වෙනි දේශනාවේදී ආරම්මන පත්‍ය පිළිබඳව සාකච්ඡාව සිදු කරා. අද මේ හතරවෙනි සාකච්ඡාව සිදු වෙනවා. එහෙමනම් අධිපතිපත්‍ය මුල් කරගෙන පින්නතුනි, අපි මේ අධිපතිපත්‍ය ගැන සාකච්ඡා කරනකොට මුලින්ම අපිට අවබෝධයක් තියෙන්නට ඕන මේ අධිපතිපත්‍ය ශක්තිය කියන්නේ මොකක්ද කියලා. එහෙමනම් අධිපතිපත්‍ය ශක්තිය කියන්නේ මොකක්ද කියන කාරණාව දැනගෙන අපි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යාම වටිනවා කියලා අපි කල්පනා කරනවා. එහෙමනම් පින්නතුනි, මේ ලෝකේ රාජරාජ මහා මාත්‍යවරු ඉන්නවා. මෙන්න මේ ඇත්තොන්ට අනෙක් පුරුෂයින් අනිත් පුද්ගලයින්ව තමන්ගේ වසඟේ පැවැත්වීමේ බලයක් තියෙනවා. අනිත් පුද්ගලයන් යටපත් කරගෙන අනිත් පුද්ගලයන් මත තමන්ගේ අනසක පතුරවමින් තමන්ට ඕන විදිහට අනෙක් අයව හැසිරවීමේ මේ බලය අපි හඳුන්වනවා අධිපති ශක්තිය කියලා. මේ රාජරාජ මහා මාත්‍යවරු හඳුන්වන්නේ අධිපතිවරු කියලා. මේ අධිපතිවරු සතු අනෙක් අය මත තමන්ගේ අනසක පතරවීමේ, අනෙක් අය තමන්ට අවශ්‍ය විදිහට අවනත කිරීමේ, තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේ වැඩ කටයුතු අනෙක් අය ලවා සිදු කර ගැනීම ආදී මෙන්න මේ ශක්තිය, මේ බලය අපි හඳුන්වනවා අධිපතිවරුන්ගේ ශක්තිය, අධිපති ශක්තිය කියලා හඳුන්වනවා. එහෙමනම් අපි මේ ඉගෙන ගන්න නාම රූප ධර්මවල සමහර නාම රූප ධර්ම තියෙනවා පින්නතුනි. මේ අධිපතිවරුන් වගේ අනෙක් නාම රූප ධර්මයන් යටපත් කරගෙන තමන්ගේ ස්වභාවය ගම්ම්‍ය කරගෙන අනෙක් නාම රූප ධර්ම තමන්ට අවශ්‍ය විදිහට අනෙක් නාම රූප ධර්මයන් පහළ කරවීම සහ තමන්ගේ ස්වභාවය ගම්ම්‍ය වෙන විදිහට පහළ කරවීම, මේ කියන කාර්යයන් සිද්ධ කරන්නට ශක්තියක් තියෙන ධර්මයන් සමූහයක් මේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ ධර්මයන් අපි අධිපති ධර්මයන් කියලා හඳුන්වනවා. ඒ ධර්මයන් සතු අනෙක් නාම රූප ධර්මයන් යටපත් කරගෙන අනෙක් නාම රූප ධර්මයන් තමන්ගේ වසඟේ පවත්වන්නා වූ ඒ ආකාර වූ ශක්තිය හඳුන්වනවා අධිපතිපත්‍ය ශක්තිය කියලා. එමනම් විශේෂයෙන් මේ අධිපතිපත්‍ය ගැන කතා කරනකොට භාග්‍යවතුන් වහන්සේ අධිපතිපත්‍ය පින්නතුනි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා අපිට දේශනා කරලා තියෙනවා. සහජාතාධිපති සහ ආරම්මනාධිපති කියන මාතෘකා දෙක යටතේ. මෙතෙන්දී අපි නිर्देशපාලියට අනුව මේ දේශනා මාලාව විශේෂයෙන් සිද්ධ කරගෙන යන නිසා නිर्देशයේ තියෙන පිළිවෙලටම අපි මුලින්ම මේ සහජාතාධිපතිය පිළිබඳව සාකච්ඡා කරන්නට ඕන. එහෙමනම් මොකද්ද මේ සහජාතයි කියලා කියන්නේ? ධර්මයේදී පින්නතුනි මේ නාම රූප ධර්මයන්ගේ කතාවේදී සහජාත කියන වචනේ අපි පාවිච්චි කරනවා තමන් සමග එකටම උපදින ධර්මයන් සහජාත ධර්ම කියලා හඳුන්වනවා. තමන් සමග එකට පහළ වෙන ධර්මයන්ට. එහෙමනම් මේ සහජාතාධිපතිපත්‍යයේදී විශේෂයෙන් කතා කරන්නේ සහජාතව තමන් සමග එකට පහළ වෙන ධර්මයන්ට අර රාජරාජ මහා මාත්‍යවරු කරනවා වගේ අනෙක් ධර්මයේ තමන් සමග පහළ වෙන ධර්ම යටපත් කරගෙන තමන්ගේ වසඟේ පවතින ආකාරයෙන් ඒවා පවත්වමින් තමන්ගේ ස්වභාවයම ගම්ම්‍ය කරවන ඒ ධර්මයන් අපි හඳුන්වනවා අධිපති, එහෙම නැත්නම් සහජාතාධිපති පත්‍ය ධර්මයන් කියලා. පින්නතුනි, මේක උදාහරණයක් උපමාවක් කිව්වොත් එහෙම සක්විති රජවරු මේ සමාජයේම මිනිස්සු අතරින් පහළ වෙන තවත් එක්තරා මිනිසෙක්. නමුත් මෙයාගේ පුණ්‍ය 이르දිය නිසා සක්විති රජකම ලැබුවට පස්සේ ජම්බුද්දීපය, උතුරු කුරු දිවයින, අපරගෝයානය, වේදේහ ආදී මේ සතර මහා දිවයින් වැසියන්ම මේ සක්විති රජතුමාට අවනත වෙන ස්වභාවයක් පවතිනවා. එහෙම නැත්නම් මේ සක්විති රජතුමාට හැකියාවක්, ශක්තියක් තියෙනවා. මේ සකල ලෝක ධාතුවේ සිව් දිවයින් වැසියන්ම තමන්ගේ අනසක යටතේ පවත්වීමේ බලයක් තියෙනවා. තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේ වසඟේ පවත්වා ගැනීමේ ශක්තියක් මේ සක්විති රජවරුන්ට තියෙනවා. මේ විදිහටම තමයි අර සහජාතව පහළ වෙන ධර්මවලත්
ඒ තමන් සමග පහළ වෙන අනෙක් ධර්මයන් යටපත් කරගෙන තමන්ගේ ස්වභාවය ගම්ම්‍ය කරවන ඒ ශක්තිය තියෙන ධර්ම තමයි එහෙමනම් සහජාතාධිපති ධර්ම කියලා සඳහන් වෙන්නේ. මේක තව උපමා කිහිපයකින් ලේඩිසියාඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙනවා සඳහන් කරලා තියෙනවා. හරියට පින්නතුනි ශිලා ස්තම්භයක් ගල් කණුවක් ගත්තාම අපි දන්නවා මේ ලෝකේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගේ එකතුවෙන් කියලා. නමුත් මේ ගල් කණුවක් වගේ දෙයක් ගත්තාම අපිට එතන ප්‍රකට වෙන්නේ නිරන්තරයෙන්ම පඨවි ධාතුවේ ලක්ෂණ කාර්ක ස්වභාවය ඝන ස්වභාවය ආදී මේ පඨවි ධාතුවට අදාළ ලක්ෂණ තමයි එතන ප්‍රකට වෙලා තියෙන්නේ. එහෙමනම් මේ ශිලා ස්තම්භයේ තුල පඨවි ධාතුව අනෙක් භූතත්වයේ යටපත් කරගෙන නැගී ඉන්නවා. ඒ වගේම තමයි ජලස්කන්ධයක් ගත්තාම ඒ ජලස්කන්ධය තුල ආපෝ ධාතුවේ ලක්ෂණ ගලන වැగిරෙන ස්වභාව ආදී ඒ ආපෝ ධාතුවට අදාළ ලක්ෂණ තමයි ප්‍රකට වෙන්නේ. එහෙමනම් මේ ජලස්කන්ධයක් තුලදී ආපෝ ධාතුව ප්‍රබල වෙලා අනෙක් භූතත්වයේ යටපත් කරගෙන තමයි පහළ වෙලා තියෙන්නේ. මේ විදිහටම වායෝ ධාතුව ගත්තාම එහෙම නැත්නම් වායෝ ධාතුව ප්‍රකට වෙලා පවතින සුළං රැල්ලක් ගත්තාම මේ සුළං රැල්ල තුලත් අනෙක් භූතත්වයක් පවතිනවා. නමුත් ඒ අනෙක් භූතත්වය යටපත් කරගෙන මෙන්න මේ වායෝ ධාතුව ඉස්මතු වෙලා තියෙනවා. මේ විදිහට පින්නතුනි ගිනිසිලක් ගත්තාම මේ ගිනිසිලුව තුලත් තේජෝ ධාතුවේ ලක්ෂණ ප්‍රකට වෙන්නේ අනෙක් භූතත්වයේ යටපත් කරගෙන. විශේෂයෙන් ඉතින් මේ උපමා කතාවක් කියන එක මතක තියාගන්න ඕන. මේ සහජාතාධිපති ප්‍රත්‍ය රූප ධර්මයන් මත නම් පහළ වෙන්නේ නැහැ. මේක උපමාවක් විදිහට විතරයි අපි නිකම් ප්‍රකට කරගන්න පුළුවන් කාරණාවක් නිසා මේ කාරණාව කිව්වේ. ඒ විදිහටම තමයි එහෙමනම් මේ සහජාතාධිපති වෙන ධර්ම තමන් සමග එකට පහළ වෙන අනෙක් ධර්ම යටපත් කරගෙන තමන්ගේ ස්වභාවය ගම්ම්‍ය කරවමින් පහළ වෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඊළඟට මේ සහජාතාධිපති ධර්මයන්ට අධිපති කියන නාමය ලැබෙන්න තව එක හේතුවක් ධර්මයේ සඳහන් වෙනවා. පින්නතුනි අපි මේ සහජාතාධිපතිය ලැබෙන අධිපති ධර්ම විදිහට ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ ධර්මයන් තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. අපි ගණන් ගන්නේ ස්වરૂපාර්ථ විදිහට දක්වන්නට පුළුවන්. මේ ඡන්දය පහළ වෙන සිතක් ගත්තාම ඡන්දාධිපතිය ලැබෙන අවස්ථාවක ඡන්දය අධිපති භාවයෙන් ලැබෙන අවස්ථාවකේ ඡන්දාධිපතිය සහිත සිතක සහජාතව පින්නතුනි ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන්ොත් පහළ වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි ඉන්ද්‍රිය කියලා හඳුන්වනවා. ඒ ධර්මයන් සතු යම් ඊශ්වර භාවයක් පවතින නිසා අපි ඒවට ඉන්ද්‍රිය ධර්ම කියලා හඳුන්වනවා ධර්මයේ. පින්නතුනි මේ ඡන්දාදී යම් ධර්මයක් අධිපති භාවයට පත් වෙනකොට අර ඉන්ද්‍රිය ධර්මයන්ොත් යටපත් කරගෙන ඒ ඉන්ද්‍රිය ධර්මයන් වලටත් වඩා වැඩි බලයකින් පහළ වෙන නිසා අධික බලයක් පතුරවන නිසා අධිකෝපති අධිපති කියන විග්‍රහය යටතේ මෙන්න මේ සහජාත අධිපති ධර්මයන්ට අධිපති කියන වචනේ යොදා ගන්නට පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. එහෙමනම් අපි බලන්නට ඕන මේ අධිපති සහජාතාධිපති ප්‍රත්‍යයන් මොනවද කියලා. පින්වතුනි සහජාතාධිපතියේ ප්‍රත්‍යයන් බවට පත් වෙන්නේ මොනවද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ නාම ධර්ම තමයි ප්‍රත්‍යයන් බවට පත් වෙන්නේ. මෙතෙන්දි ඡන්ද කියලා කිව්වහම ඡන්ද චෛතසිකය, චිත්ත කියලා කිව්වහම සිත් එතන එනවා. ඊට පස්සේ විරිය කියලා කිව්වහම වීර්ය චෛතසිකය, විමර්ශා කියලා කිව්වහම ප්‍රඥා චෛතසිකය. දැන් මේ චිත්ත කියලා කිව්වහම චිත්තාධිපතිය ලැබෙන වෙලාවේ චිත්තාධිපතිය ගණන් ගන්නකොට අපි සිත් 89ම ගන්නෙ නැහැ චිත්තාධිපතිය ලැබෙනවා කියලා. එහෙමනම් මේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා මේ ඕනම එකක් අධිපති වෙන්න පුළුවන් එක් සිත් කොටාසයක් පවතිනවා. සිත් 89ම ඒ විදිහට අධිපති භාවයෙන් පහළ වෙනවා නෙවෙයි. එහෙමනම් මේ කියන අධිපති භාවය සහජාතාධිපති භාවය ඇති වෙන්න පුළුවන් සිත් මොනවද? මේ සහජාතාධිපතිය ඇති වෙන්න පුළුවන් සිත් මොනවද කියලා අපිට අවබෝධයක් තියෙන්නට ඕන. පින්නතුනි අපි සිත් ඉගෙන ගන්නකොට චිත්ත කාණ්ඩේ අපි අභිධර්මාර්ථ සංග්‍රහයේදී මේ සිත් පිළිබඳව ඉගෙන ගන්නකොට සිත් 89 අපි කෘත්‍යයන් අනුව බෙදලා ඉගෙන ගත්ත එක අවස්ථාවකදී මේ ඉගෙන ගන්නකොට අපි ජවන් සිත් කොටසක් පිළිබඳව ඉගෙන ගත්ත මතක ඇති මේ පින්නතුන්ට. සියලුම ජවන් සිත් තියෙනවා. ජවන් සිත් 55ක්. මොනවද ඒ ජවන් සිත් 55? අකුසල් සිත් 12, හසිත උප්පාදය, කාමාවචර මහා කුසල් 8,
මහා ක්‍රියාට මහග්ගත කුසල් 9 මහග්ගත ක්‍රියා 9 සහ ලෝකෝත්තර සිත් 8. ඔන්න ඔය කිව්ව සිත් ටික ජවන කෘත්‍ය සිද්ධ කරන සිත් 55. මේ ජවන කෘත්‍ය කරන සිත් 55ෙත් දි හේතුක සහ ත්‍රි හේතුක ජවන් සිත් 52ක් පවතිනවා. එහෙමනම් මේ කිව්ව සිත් 55න් පින්නතුනි මෝහ සිත් දෙකේ යෙදෙන්නේ මෝහය කියන චෛතසිකේ විතරයි, හේතුව විතරයි. අපි හේතු ප්‍රත්‍යයේදී මේ කාරණාව විස්තර කරගත්තා. එහෙමනම් මෝහ සිත් දෙක ඒක හේතුක සිත් දෙකක් නිසා මේ සිත් දෙකේ අධිපති ප්‍රත්‍ය සහජාතාධිපති ප්‍රත්‍යය යෙදෙන්නේ නැහැ කොයිම කලකවත්. ඊට පස්සේ පින්නතුනි හසිත උප්පාදයේ සංග්‍රහ වෙන්නේ අහේතුක සිත් ගොඩේනේ. එහෙමනම් මේ හසිත උප්පාදයේ හේතුවක් යෙදෙන්නේ නැති නිසා තමයි ඒක අහේතුක සිතක් කියලා කියන්නේ. එහෙමනම් මේ කියන මෝහ දෙකත් හසිත උප්පාදයක් කියන මේ සිත් තුන ඉවත් වුනහම අර ඉතිරි වෙන දි හේතුක සහ ත්‍රි හේතුක ජවන් සිත් 52 තමා මේ ඡන්ද ආදී එක ධර්මයක් අධිපති භාවයෙන් පහළ වෙන්නේ. හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ ධර්ම හතරම එකවර අධිපති භාවයෙන් පහළ වෙන්නේ නැහැ. එක ධර්මයක් විතරයි එක වෙලාවක අධිපති භාවයෙන් පහළ වෙන්නේ. ඒකනේ දැන් අර හේතු ප්‍රත්‍යයේ පාළියේ කියනකොට අපි කියන්නේ හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං කියලා අර අධිපති මේ හේතු වලදී ප්‍රත්‍ය පැත්ත සාකච්ඡා කරනකොට ප්‍රත්‍ය පැත්ත ගැන දේශනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ හේතු කියලා අර හේතු 6ම මුල් කරගෙන තමයි ඒක දේශනා කරන්නේ. නමුත් මේ සහජාතාධිපතිය දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ වෙන වෙනම ඡන්දාධිපති, චිත්තාධිපති, විරියාධිපති, විමංශාධිපති වගේ ඒ විදිහට මේ අධිපති වෙන ධර්මයේ මුල් කරගෙනම දේශනා කරන්න හේතුව තමා එක සිතක එක චිත්තුප්පාදයක මේ ධර්ම හතරෙන් එකක්ම විතරයි අධිපති භාවයෙන් පහළ වෙන්නේ. ඡන්දේ අධිපති වෙන වෙලාවට ඒ චිත්තුප්පාදේ චිත්තය සිතාධිපති වෙන්නේ නැහැ. වීරියවත් විමංශාවත් අධිපති වෙන්නේ නැහැ. ඡන්දේ විතරයි. චිත්තාධිපතිය ලැබෙන වෙලාවේ සිතාධිපති භාවයෙන් පහළ වෙද්දී ඡන්ද වීරිය විමංශා චෛතසික තුන සාමාන්‍ය ස්වභාවයෙන් සහජාතව පහළ වෙනවා. අර චිත්තාධිපතියට අනුයාතව. එහෙම මිසක් ඒ තුන අධිපති භාවයටපත් වෙන්නේ නැහැ කියලා අපි මේක දැනගෙන ඉස්සරහට කතා කරගෙන යන්නට ඕන. එහෙමනම් අධිපති ප්‍රත්‍යයේ පොදුවේ කිව්වහම සහජාතාධිපතියේ ප්‍රත්‍යයන් මොනවද? ඡන්ද, චිත්ත, විරිය සහ විමංශා කියන මේ ධර්ම හතර, නාම ධර්ම හතර අධිපති සහජාතාධිපතියේ අධිපති ධර්මයන් බවට පත් වෙනවා. එතකොට සහජාතාධිපතියේ ප්‍රත්‍ය ධර්ම තමයි අපි ඔය කිව්වේ. ප්‍රත්‍යඋප්පන්න බවට පත් වෙන්නේ මොනවද? අර සඳහන් කරපු දි හේතුක ත්‍රි හේතුක දි හේතුක ත්‍රි හේතුක ජවන් සිත් 52ක් ඒ සිත්වල යෙදෙන්නට පුළුවන් විචිකිච්ඡා වර්ජිත චෛතසික 51ක් අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ලැබපු මේ අධිපති ප්‍රත්‍ය සහිත චිත්තයන්ගෙන් උපදින සාධිපති චිත්තජ රූප කියලා කියනවා. ඒ චිත්තජ රූප අධිපති සහිත අධිපති බලය සහිත චිත්තයන්ගෙන් උපදින නිසා සාධිපති චිත්තජ රූප කියලා සඳහන් කරනවා. එහෙමනම් අධිපති ප්‍රත්‍ය ප්‍රත්‍යඋප්පන්නයන් බවට පත් වෙන්නේ දි හේතුක ත්‍රි හේතුක ජවන් සිත් 52ක් ඒ සිත්වල යෙදෙන විචිකිච්ඡා වර්ජිත චෛතසික 51ක් සාධිපති චිත්තජ රූපත්. මෙතෙන්දි පින්නතුනි විචිකිච්ඡා වර්ජිත කියලා කිව්වේ විචිකිච්ඡාව යෙදෙන්නෙම මෝහ සිත් දෙකෙනුත් විචිකිච්ඡා සම්පයුක්ත සිතේ විතරයි. ඉතින් ඒ සිත් දෙක අපි ඉවත් කරලා තියෙන නිසා ප්‍රත්‍යඋප්පන්නයෙන් මේ වෙලාවේ ප්‍රත්‍යඋප්පන්නේ කතා කරනකොට මෙන්න මේ විචිකිච්ඡා චෛතසිකේ ඉවත් කරලා තමයි ප්‍රත්‍යඋප්පන්නේ දේශනා කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. එහෙමනම් මේ කාරණාවේදී තව විස්තර කරොත් එහෙම පින්නතුනි ඡන්දය ලැබෙන වෙලාවේ අර අපි මතක් කරා අනෙක් ධර්ම තුන සහජාතව පහළ වෙනවා මිසක් අධිපති භාවයටපත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ඡන්දාධිපතිය මුල් කරලා කතා කරනකොට චිත්තාධිපතිය ලැබෙන්නේ නැති නිසා සිත ප්‍රත්‍යඋප්පන්න බවටපත් වෙනවා. ඒ නිසා තමයි සිත් 52 මෙතන ප්‍රත්‍යඋප්පන්න විදිහට සඳහන් වෙන්නේ. ඉතින් චිත්තාධිපතිය ලැබෙන අවස්ථාවක් ගැන කතා කරොත් එහෙම එතෙන්දි පින්නතුනේ
සිත ප්‍රත්‍යෝපන්නයක් බවට පත් වෙන්නේ සිත ප්‍රත්‍ය බවට පත් වෙද්දී අනෙක් චෛතසික ධර්ම තුන අධිපති වෙන්න පුළුවන් අනෙක් චෛතසික ධර්ම තුනක් විචිකිච්ඡා වර්ජිත සියලුම චෛතසික 51ම ප්‍රත්‍යෝපන්න විදිහට මෙතෙන්දී අපි ගණන් ගන්නවා. මේ කාරණාව අපි නිද්දේශ පාළියේ එක එකක් සාකච්ඡා කරගෙන යනකොට බොහොම හොඳින් විසදෙනවා. ඒ නිසා අපි ඊළඟට මේකේ ප්‍රත්‍යනීක ධර්ම පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕන. එහෙමනම් මේ සහජාතාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීකයන් මොනවද කියලා අපි බලන්නට ඕන. සහජාතාධිපති ප්‍රත්‍ය නොලබන්නා වූද සහජාතාධිපති ප්‍රත්‍ය නොලබන අවස්ථාවේ වූද කාමාවචර සිත් 54ක් මහග්ගත විපාක සිත් 9ක් චෛතසික 52ක් අර සාධිපති චිත්තජ රූප හැරෙනකොට නිරාධිපති චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප බාහිර රූප ආහාර රූප ඍතුජ රූප අසඤ්ඤ සත්ව කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප කියන මෙන්න මේවා සහජාතාධිපති ප්‍රත්‍ය ප්‍රත්‍යනීක වෙනවා. එහෙමනම් සහජාතාධිපති ප්‍රත්‍ය ප්‍රත්‍යනීක මොනවද කියලා අහුවාම අපි නිකම්ම කාමාවචර සිත් 54 කියලා කියන්නේ නැහැ. සහජාතාධිපතිය නොලබන්නා වූද නොලබන අවස්ථාවේ වූද කාමාවචර සිත් 54 කියලා කියනවා. මෙතෙන්දී සහජාතාධිපතිය නොලබන්නා වූද කියලා කිව්වහම පින්නතුනේ කාමාවචර සිත් 54න් අපි දි හේතුක ත්‍රි හේතුක ජවන් සිත් ටික විතරයි ප්‍රත්‍යෝපන්න විදිහට ගත්තේ. දි හේතුක ත්‍රි හේතුක ජවන් සිත් විතරයි අපි ප්‍රත්‍යෝපන්න විදිහට ගත්තේ. එතකොට මේ දි හේතුක ත්‍රි හේතුක ජවන් සිත් ඇරෙනකොට අනිත් කාමාවචර සිත් ටිකක් තියෙනවනේ. තවත් කාමාවචර සිත් 28ක් ඉතිරි වෙලා තියෙනවා. මෙන්න මේ කාමාවචර සිත් 28 කිසිම වෙලාවක සහජාතාධිපති ප්‍රත්‍ය ලබන්නේ නැහැ. ඒ නිසා තමයි සහජාතාධිපති ප්‍රත්‍ය නොලබන්නා වූද නොලබන අවස්ථාවේ වූද කියලා කියන්නේ අර කිව්ව දි හේතුක ත්‍රි හේතුක ජවන් සිත් 26 හැම වෙලාවෙම සහජාතාධිපති ප්‍රත්‍යයෙන් පහළ වෙනව නෙවෙයි. එහෙම පහළ නොවන අවස්ථාවේ පහළ වෙන මේ ජවන් සිත් 26ත් එකතු කරලා තමයි මේ කියන්නේ අධිපති ප්‍රත්‍ය නොලබන්නා වූද නොලබන අවස්ථාවේ වූද කාමාවචර සිත් 54 කියලා සඳහන් කරන්නේ එහෙමයි. එතකොට මහග්ගත විපාක 9 ජවන වශයෙන් කටයුතු කරන්නේ ඒවා කොහොමත් එහෙමනම් අධිපති ප්‍රත්‍ය ලබන්නේ ප්‍රත්‍යනීක වෙනවා. මේ සිත්වල යෙදෙන්න පුළුවන් සියලුම චෛතසික සංඛ්‍යාව චෛතසික 52යි. ඒ චෛතසික 52ත් අර නිරාධිපති චිත්තජ රූපත් ප්‍රතිසන්දි කර්මජ රූප අසඤ්ඤ සත්ව කර්මජ රූප ආහාර රූප බාහිර රූප ඍතුජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප කියන අන්න අර සාධිපති චිත්තජ රූප හැර අනෙක් සියලුම රූපත් ප්‍රත්‍යනීක බවට පත් වෙනවා සහජාතාධිපති ප්‍රත්‍යයේ. එහෙමනම් අපි නිද්දේශ පාළියට ගිහිල්ලා මේක එක එකක් මේ වෙලාවෙම සාකච්ඡා කරගමු. කොහොමද එහෙමනම් සහජාතාධිපතිය නිද්දේශ පාළියේ මුලින්ම සඳහන් වෙන්නේ? පළවෙනියටම ඡන්දාධිපතිය සඳහන් වෙනවා. කොහොමද? ඡන්දාධිපති ඡන්ද සම්පයුත්ත කානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. මෙතෙන්දි පින්නතුනි ඡන්දාධිපති කියලා කිව්වහම අධිපති භාවයෙන් පහළ වෙන ඡන්ද චෛතසිකයේ ඡන්දාධිපති කියලා කියනවා. එහෙමනම් අධිපති භාවයෙන් පහළ වෙන ඡන්ද චෛතසිකය තන් සම්පයුත්ත කානංච ධම්මානං කියලා කිව්වහම දි හේතුක ත්‍රි හේතුක ජවන් සිත් 52ත් විචිකිච්ඡාවත් ඡන්දයත් හැර සෙසු චෛතසික 50ත් සාධිපති චිත්තජ රූප පංසමුට්ඨානානං ච රූපාණං කියලා කිව්වහම සාධිපති චිත්තජ රූප ලැබෙනවා. මෙන්න මේ කියන ධර්මයන්ට අධිපති පච්චේන පච්චයෝ සහජාතාධිපති ප්‍රත්‍යයෙන් උපකාරය ලබනවා කියලා අර්ථ ගන්නට ඕන. දාර ප්‍රත්‍යනීක කතා කරගෙන එනකොට අපිට පොඩි කාරණාවක් අමතක වුණා. එතෙන්දි පින්නතුනි තව ප්‍රත්‍යනීක බවට පත් වෙනවා ඒ අවස්ථාවේ අධිපති භාවයට පත් වෙන ධර්මයක් ප්‍රත්‍යනීක බවට පත් වෙනවා. දැන් අර හේතු ප්‍රත්‍යයේදී වගේ අලෝභය ප්‍රත්‍ය බවට පත් වෙනකොට අදෝස අමෝහ වගේ ඒවා ප්‍රත්‍යෝපන්න වෙන්න පුළුවන් කියලා අපි කිව්වා. ඊට පස්සේ අදෝස එනකොට අලෝභ අමෝහ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රත්‍යයන්ම ප්‍රත්‍යෝපන්න කොටට ප්‍රත්‍යෝපන්න විදිහට වෙන ප්‍රත්‍යයකින් ප්‍රත්‍ය ලබාගෙන එන කාරණාවක් අපි කතා කරා. නමුත් දැන් මේ එක එකක් මුල් කරගෙන අධිපති ප්‍රත්‍ය සහජාතාධිපතිය විශේෂයෙන් මෙහෙම කතා කරගෙන යනකොට අපිට අවබෝධයක් තියෙන්නට ඕන. එහෙමනම්
ප්‍රත්‍ය නීක වලට ගියාම ඡන්දයේ අධිපති වෙන අවස්ථාවේදී ඒ ඡන්ද චෛතසිකේ ප්‍රත්‍ය නීක භාවයෙන් තමයි ගණන් ගන්නේ. චිත්තේ අධිපති වෙන වෙලාවේ ඒ සිත ඒ සහජාතාධිපති ප්‍රත්‍ය නීක ගොඩට වැටෙනවා කියන කාරණාව අපිට පෙර මතක් කරන්න අමතක වුණා. ඒ කාරණාවත් සටහන් කරගෙන අපි ඉදිරියට යමු. ඊළඟට පින්නතුනේ මේ පාළියේ සඳහන් වෙන්නේ කොහොමද? විරියාධිපති විරිය සම්පයුත්ත කානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. මෙතෙන්දි පින්නතුනි විරියාධිපති කියලා කිව්වහම අධිපති භාවයෙන් පහළ වෙන වීරිය චෛතසිකය, විරිය සම්පයුත්ත කානං ච ධම්මානං කියලා කිව්වහම මේ වීරිය සමග සම්පයුත්ත වෙන දි හේතුක ත්‍රි හේතුක ජවන්සිත 52ක්, විචිකිච්ඡා වීරිය වර්ජිත චෛතසික 50ක්, සාධිපති ඊට පස්සේ තන් සම්පයුත්තකා විරිය සම්පයුත්තකානං ච ධම්මානං තන් සමුට්ඨානානං ච රූපානං තන් සමුට්ඨානානං ච රූපානං කියලා කිව්වහම ඒ සාධිපති චිත්තජ රූපත් අධිපති පච්චේන පච්චයෝ සහජාතාධිපති ප්‍රත්‍යයෙන් උපකාරය ලබනවා කියලා අපි අර්ථය ගන්නට ඕන. තුන්වෙනියට සඳහන් වෙන්නේ කොහොමද? චිත්තාධිපති චිත්ත සම්පයුත්ත කානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. එහෙමනම් මෙතෙන්දී චිත්තාධිපති කියලා කිව්වහම දි හේතුක ත්‍රි හේතුක ජවන්සිත 52 අධිපති භාවයෙන් පහළ වෙන දි හේතුක ත්‍රි හේතුක ජවන්සිත 52 තන් සම්පයුත්ත චිත්ත සම්පයුත්ත කානං ච ධම්මානං කියලා කිව්වහම මේ සිතත් සමග සම්පයුත්ත වෙන විචිකිච්ඡා වර්ජිත චෛතසික 51 තන් සමුට්ඨානානං ච රූපානං කියලා කිව්වහම සාධිපති චිත්තජ රූප ටික ලැබෙනවා. ඊළඟ පාළිය සඳහන් වෙන්නේ කොහොමද? විමංසාධිපති විමංස සම්පයුත්ත කානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. මෙතෙන්දි පින්නතුනි විමංසාධිපති කියලා කිව්වහම අධිපති භාවයෙන් පහළ වෙන ප්‍රඥා චෛතසිකය විමංසාධිපතිය බවට පත් වෙනවා. එහෙමනම් මේ විමංසාධිපතිය විමංශ සම්පයුත්ත කානං ච ධම්මානං කියලා කිව්වහම අර අනෙක් අධිපති ප්‍රත්‍යයන් කතා කරනකොට අපි දි හේතුක ත්‍රි හේතුක ජවන්සිත 52ම ප්‍රත්‍යෝපන්න විදිහට ගත්තට මෙතෙන්දි විමංශ සම්පයුත්ත කියලා කිව්වහම මේ ප්‍රඥාව සහිත සිත් යෙදෙන්නේ මේ ප්‍රඥාව යෙදෙන්නේ ත්‍රි හේතුක ජවන්සිත වල කියලා අපි දන්නවා. එහෙමනම් ත්‍රි හේතුක ජවන්සිත කීයක් තියෙනවද? අකුසල් සිත් 10ක් අපි ගත්තා, දි හේතුක ජවන්සිත 10ක් ගත්තා. ඊට අමතරව කාමාවචර කුසල 4ක් සහ ක්‍රියා 4ක් තියෙනවා මේ ජවන් වල දි හේතුක භාවයෙන් පහළ වෙන. එහෙමනම් මෙන්න මේ සිත් ටික අයින් කරපුවාම ත්‍රි හේතුක සිත් 34ක් ඉතිරි වෙනවා. අකුසල් 10යි, ඥාන විප්පයුත්ත මහා කුසල් 4යි, ඥාන විප්පයුත්ත මහා ක්‍රියා 4යි කියන මේ සිත් අර දි හේතුක ත්‍රි හේතුක සිත් 52කින් අඩු කරපුවාම ත්‍රි හේතුක සිත් 34ක් විදිහට අපිට ගණන් හදා ගන්නට පුළුවන්. එහෙමනම් මෙන්න මේ ත්‍රි හේතුක සිත් 34ත් ඒ සිත්වල යෙදෙන ප්‍රඥාව වර්ජිත චෛතසික 37ත් විමංශ සම්පයුත්ත කානං ච ධම්මානං කිව්වා මේ පාඩයෙන් අර්ථ ගැන්වෙනවා. ඊළඟට තන් සමුට්ඨානානං ච රූපානං කියලා කිව්වහම මේ සාධිපති චිත්තජ රූප ටික අධිපති පච්චේන පච්චයෝ විමංශාධිපති ප්‍රත්‍යයෙන් උපකාර ලබනවා. හරියට අර සක්විති රජ කෙනෙක් මේ සමාජය තුළින්ම පහළ වෙලා තමන්ගේ පුණ්‍ය 이르දියෙන් තමා සමග අර එකට ඉන්න පුද්ගලයන්ව අභිභවනය කරලා යටපත් කරගෙන ප්‍රකටව නැගී ඉන්නවා වගේ. හරියට ශිලා ස්තම්භයක පඨවි ධාතුව අනිත් භූතත්‍රය යටපත් කරගෙන පිහිටනවා වගේ මෙන්න මේ අවස්ථාවේ විමංශාධිපතියේ අර සහජාත ධර්මයන් සියල්ල යටපත් කිරීම වශයෙන් ඒ සියල්ල තමන්ට අවනත කර ගැනීම වශයෙන් තමන්ගේ වසඟේ පවත්වා ගැනීම වශයෙන් පහළ වීමට සහ පරම්පරා වශයෙන් පැවැත්මට උපකාර කරන අධිපති ප්‍රත්‍ය ශක්තියෙන් පච්චයෝ උපකාර කරනවා කියලා අපි අර්ථය ගන්නට ඕන. හොඳයි, ඊළඟට අපිට දැන් සහජාතාධිපතිය පිළිබඳව සාකච්ඡා කරාට පස්සේ ආරම්මනාධිපතිය තමයි ඉතිරි වෙලා තියෙන්නේ.
මෙතෙන්දී අපි දැනගන්නට ඕන පින්නතුනි ආරම්මනාධිපති ප්‍රත්‍ය ශක්තිය ගැන විශේෂ හැඳින්වීමක් කරන්න මේ වෙලාවේ අපිට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. නමුත් අපි දැනගන්නට ඕන මේ ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරන ආරම්මන ප්‍රත්‍ය ධර්ම අතර සමහර ධර්ම තියෙනවා සාමාන්‍ය ආරම්මන ශක්තියට වඩා අධිකව මේ අරමුණට උපකාර කරන අධිකව අරමුණු කිරීම වශයෙන් උපකාර කරන ප්‍රත්‍ය ධර්මයන් කොටසක් තියෙනවා. මෙන්න මේ ප්‍රත්‍ය ධර්මයන් වල අධිකව අරමුණු භාවයෙන් උපකාර කිරීමේ ශක්තිය අපි ආරම්මනාධිපති ප්‍රත්‍ය ශක්තිය කියලා දැනට සාකච්ඡාවේ ඔය පින්නතුන්ට මතක් කරනවා. එහෙමනම් මේ ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යයන් මොනවද කියලා දැන් අපි බලන්නට ඕන. මේ ආරම්මනාධිපති ප්‍රත්‍යයේ පින්නතුනි ප්‍රත්‍යයන් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ආරම්මනාධිපති ශක්තිය සහිත ධර්ම බවට පත් වෙන්නේ දේශසිත දෙකත් මෝහසිත දෙකත් දුක්ඛ සහගත කාය විඥානයත් හැර දේශසිත දෙකත් මෝහසිත දෙකත් දුක්ඛ සහගත කාය විඥානයත් හැර සෙසු සිත් 84ත් දෝෂ චතුස්කයත් විචිකිච්ඡාවත් හැර සෙසු චෛතසික 47ත් ඉෂ්ඨ නිෂ්පන්න රූප 18ත් ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යයන් බවට පත් වෙනවා. ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යයන් බවට පත් වෙනවා. එතකොට මේ ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝප්පන්නයන් බවට පත් වෙන්නේ පින්නතුනේ ලෝභ සිත් 8, ලෝභ සිත් 8, මහා කුසල් සිත් 8, ඥාන සම්පයුක්ත මහා ක්‍රියා සිත් 4, ලෝකෝත්තර සිත් 8 කියන මෙන්න මේ සිත් ටිකත් දෝෂ චතුස්කයත් විචිකිච්ඡාවත් අපමඤ්ඤාවත් වර්ජිත චෛතසික 45ත් කියන මේ ධර්ම තමා ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝප්පන්නයන් බවට පත් වෙන්නේ. එහෙමනම් මේ ආරම්මනාධිපති ප්‍රත්‍ය නිද්දේශ පාළියේ සඳහන් වෙන්නේ කොහොමද? යං යං ධම්මං ගරුං කତ୍වා යේ යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා තේ තේ ධම්මා තේ සන්ධම්මානං අධිපති පච්චයේන පච්චයෝ. පින්නතුනි දැන් අපි ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යයන් ප්‍රත්‍යෝප්පන්නයන් පොදුවේ තමා මේ පින්නතුන්ට මතක් කරේ. දැන් මේ පාඩේට ආපුවාම යං යං ධම්මං ගරුං කତ୍වා යේ යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා කිව්වහම යම් යම් ධර්ම ගරු කරලා යම් යම් ආරම්මන ධර්ම ගරු කරලා යම් යම් ආරම්මනාධිපතිය සහිත ඒ ධර්මයන් ගරු කරලා යේ යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා යම් යම් චිත්ත චෛතසික ධර්ම තමයි පහළ වෙන්නේ. තේ තේ ධම්මා ඒ ආරම්මන ධර්ම තේසං ධම්මානං ඒ අදාළ ධර්මයන්ට තමයි අධිපති ප්‍රත්‍යයෙන් උපකාරය ලබා දෙන්නේ. දැන් අපි ආරම්මන ප්‍රත්‍යයේදීත් මෙන්න මේ වගේ පාඩයකට ඇවිල්ලා මේ පින්නතුන්ට ඒ කාරණාව විස්තර වශයෙන් කඩලා විස්තර කරලා දුන්නා. දැන් මේකේ අපි කෙටියෙන් කිව්වොත් පින්නතුනේ ආරම්මනාධිපති භාවයේ සහිත ඉෂ්ඨ නිෂ්පන්න රූප 18ක්. දැන් මේ කාරණා ටික විශේෂයෙන් මතක තියාගන්න එක අපිට උපකාරී. ඉෂ්ඨ නිෂ්පන්න රූප 18ත් දේශ මූල සිත් දෙකත් මෝහ මූල සිත් දෙකත් දුක්ඛ සහගත කාය විඥානයත් කියන මෙන්න මේ සිත් පහ හැරෙනකොට අනෙක් ලෞකික සිත් 76 ඉෂ්ඨ නිෂ්පන්න රූප 18යි දේශ මූල සිත් දෙකයි මෝහ මූල සිත් දෙකයි දුක්ඛ සහගත කාය විඥානයයි හැරෙනකොට සෙසු ලෞකික සිත් 76ත් දේශ චතුස්කයත් විචිකිච්ඡාවත් හැර චෛතසික 47ත් කියන මෙන්න මේ ධර්ම ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍ය භාවයෙන් උපකාරය කරනවා කාටද? ලෝභ සිත් 8ට ලෝභ මූල සිත් 8ට පහළ වෙන්නට. එතකොට යම් යම් ධම්මං කිව්වම මේ ඉෂ්ඨ නිෂ්පන්න රූප 18 දෝෂ මූල මෝහ මූල දුක්ඛ සහගත කාය විඥාන කියන සිත් පහ හැරෙනකොට ලෞකික සිත් 76 දෝෂ චතුස්ක සහ විචිකිච්ඡා වර්ජිත චෛතසික 47 ආරම්මනාධිපති ප්‍රත්‍යයෙන් උපකාර කරනවා ලෝභ සිත් 8 පහළ වීමට. ඊළඟට පින්නතුනේ ලෞකික සිත් කුසල් සිත් 17 ලෞකික කුසල් සිත් 17 මහා කුසල් සිත් 8යි මහග්ගත කුසල් සිත් 9යි රූපාවචර 5යි අරූපාවචර 4යි කියන මෙන්න මේ ලෞකික කුසල් සිත් 17 උපකාර කරනවා ආරම්මනාධිපති භාවයෙන් මහා කුසල ඥාන විප්පයුත්ත සිත් 4 පහළ වීමට. ඊළඟට මේ ලෞකික කුසල් සිත් 17ත්
සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ පහළ මාර්ග තුන පහළ ඵල තුනත් නිර්වාණයත් කියන ධර්ම මහා කුසල ඥාන සම්පයුක්ත සිත් හතරට ආරම්මනාධිපති ප්‍රත්‍යයෙන් උපකාරය ලබා දෙනවා. ඊළඟට පින්නතුනේ අරහත් මාර්ගය අරහත් ඵලය සහ නිර්වාණය කියන මෙන්න මේ ධර්ම මහා ක්‍රියා ඥාන සම්පයුක්ත සිත් හතරට ආරම්මනාධිපති භාවයෙන් උපකාරය ලබා දෙනවා. ඊළඟට පින්නතුනේ නිර්වාණය ගත්තාම මේ නිර්වාණය ආරම්මනාධිපති භාවයෙන් පහළ වෙන වෙලාවේ ඒ ආරම්මනාධිපති භාවය උපකාර කරගෙන නිර්වාණය ආරම්මනාධිපති භාවයෙන් පිහිටන අවස්ථාවේ මේ නිර්වාණය කියන ආරම්මනාධිපති භාවයේ උපකාරය ලබාගෙන ලෝකෝත්තර සිතට ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යොප්පන්න විදිහට පහළ වෙනවා කියලා අපි මේ යම් යම් ධම්මං ගරුං කତ୍වා යේ ධම්මා uppajjanti චිත්තචෛතසිකා ධම්මා කියන මේ පාළියට අනුව මේ විදිහට අපිට මේක විස්තර කරලා දැනගන්නට පුළුවන්. ඊළඟට පින්නතුනි මේ කුසල අකුසල් වල පහළ වීම පිළිබඳව එහෙම නැත්නම් අපි කුසලයක් හෝ අකුසලයක් කරලා ඉන්න අනතුරුව මේ හිතන ආකාරය නිසා අපිට කුසල අකුසල් රැස් වෙන ආකාරය පිළිබඳව මේ අධිපති ප්‍රත්‍යය යටතේ බුදුරජාණන් වහන්සේ බොහෝම අපූර්ව දේශනා කරලා තියෙනවා. එහෙමනම් එක තැනක මේ ප ဋ ාණ ප්‍රකරණේ පඤ්ඤා විභංගයේ බුදුරජාණන් වහන්සේ එක දේශනා කරනවා කොහොමද? දානං දත්වා සීලං සමාදයිත්වා උපෝසත කම්මං කତ୍වා තං ගරුං කତ୍වා පච්චවෙක්කති. මේ දන් දීලා සිල් රැකලා උපෝසත කර්මාදිය සිද්ධ කරලා අන්න ඒ දේවල් ගරු කරලා කවුරු හරි ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒ ප්‍රත්‍යවේක්ෂා වශයෙන් කුසල් සිත් පහළ වෙන්නට පුළුවන් අර ආරම්මණයේ අධිපති භාවයෙන් උපකාරය ලබා දෙනවා. එහෙමනම් මේ කියන ප්‍රත්‍යවේක්ෂා කරන කුසල් සිතට මේ විදිහට මේ කාරණාවෙන් දානං දත්වා සීලං සමාදයිත්වා උපෝසත කම්මං කତ୍වා තං ගරුං කତ୍වා අස්සාදේති අභිනන්දති තං ගරුං කତ୍වා රාගෝ uppajjati ditthi uppajjati ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙතනම දේශනා කරලා තියෙනවා. යම් දවසක යම් දානයක් සිද්ධ කරපු කෙනෙකුට පුළුවන් මේක ගරු කරලා අනේදා අපි මේ විදිහේ දානයක් දුන්නා. අපි මෙච්චර කටුක අවස්ථාවක ඒ දේවල් මැඩගෙන අපි හරි හම්බ කරගත්ත දේවල් වියපැහැදම් කරලා අපි දන් දුන්නා නේද? තවත් අවස්ථාවක කෙනෙකුට සිහිපත් කරන්න පුළුවන් අර අසවල් අවස්ථාවේ මේ සිල්පද කැඩෙන්න ඕන තරම් අවස්ථා වටපිටාව සැකසීලා තියෙද්දි ඒ දේවල් නොකර මං එදා සිල් රැක්කා නේද කියලා මේ විදිහට මේවා ගරු කරලා කුසලාරම්මන විදිහටම අරගෙන කුසල් සිතින්ම මේවා ප්‍රත්‍යක්ෂා කරපුවාම අන්න අර පෙර කරපු කුසල් පසුපසුව පහළ වෙන මේ කුසල් වලට ආරම්මනාධිපති භාවයෙන් උපකාරයක් ලබා දෙනවා. මේ විදිහටම තමයි යම් කෙනෙකුට පුළුවන් දන් දීලා සිල් රැකලා උපෝසත කර්මාදියට සහභාගී වෙලා මේවා අභිනන්දනය කරන්න පුළුවන්. රාගය, දිට්ඨිය ඉපදෙන විදිහට අනෙක් අය වගේ නෙමෙයි. අපි හොඳටම සිල් රකින්නවා අපි තමයි සිල් රකින්නේ. අනෙක් මිනිස්සු වගේ නෙවෙයි. මේ අනෙක් අය පන්සිල්වත් තියනවාද ඔය මිනිස්සුන්ට? හැබැයි අපි එහෙම නෙවෙයි. අපි දන්න දවසේ ඉඳන් සිල් රකින්නවා. මේ විදිහට කෙනෙකුට මේක අරගෙන අභිනන්දනය කරලා රාගයේ දිට්ඨිය උපදින්නත් පුළුවන්. එහෙමනම් දැන් මේ ඉගෙන ගන්න කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් අනේ එදා අපි අර ඉගෙනගත්ත ධර්ම කාරණාවන් ජීවිතයට ගලප ගන්න පුළුවන් නම් දන් දුන්නාට පස්සේ අපිට ඒක සිහිපත් කරලා ඒ දානයේ ආනිසංස ගැන කල්පනා කරන්න පුළුවන්. ඒ දානය මගේ නිවනට මොන විදිහට උපකාර වෙයිද කියලා ඒ පැත්තෙන් අපිට කල්පනා කරන්න පුළුවන්. ඡාගානුස්සතියක් වැඩෙන විදිහට සිහිපත් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ දානය පිළිගත් ප්‍රතිග්‍රාහක පක්ෂයේ ගුණ සිහිපත් කරන්න පුළුවන්. ඒ දන් දෙන වෙලාවේ අපි සිල් රැක්කා. අපි සීලයක පිළිහිටලා මේ දානය සිද්ධ කර ආදී වශයෙන් මේ විදිහට කල්පනා කරන්න පුළුවන්. තවත් කෙනෙකුට මේවා ත්‍රිලක්ෂණයට ආදී නංවලා කුසලයෙන් මේක ගරු කර මේ කුසලයේ අරමුණු කරගෙන නැවත කුසල් සිත් අධිපති භාවයෙන් පහල කරගන්න වාසනාව තියෙනවා. ඉතින් ප්‍රඥාව නැති කෙනෙකුට නම් අර අපි කලින් කිව්වා වගේ දන් දීලා සිල් රැකලා ඒවා සිහිපත් කර සමාජයේ ඉන්න මිනිස්සු ඉස්සරහා ලොකුකමට මේවා කියව අකුසල් ඇති කරගෙන අපරාධේ කලින් කරපු කුසලයෙන් පස්සේ මේ සිහිපත් කරන ස්වභාවය දන්නේ නැති නිසා අප්‍රමාණ අකුසල් රැස් කරගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ දේවල් ඉගෙන ගන්නකොට අපි නිතරම කියන දෙයක් තමයි මේ ධර්ම කාරණාවන් අපි අපේ ජීවිතයට ගලප ගන්නට ඕන.
මේ දේවල් ජීවිතයට ගලපගත්තේ නැත්නම් අපි කොච්චර මේ දැනුම හදාගත්තත් ඒක අපිට උපකාර වෙන ස්වභාවය බොහොම අඩුයි. ඒ නිසාවෙන් මේ කියන ධර්ම කාරණාවන් වල එදිනෙදා ජීවිතයට ගලප ගන්න පුළුවන් යම් කොටසක් තියෙනවා නම් ඒවා ගලප ගන්නත් මේ වෙලාවෙම අපි අදිෂ්ඨාන තියාගෙන ඉදිරියට මේක සාකච්ඡා කරන්නට ඕන. පින්නතුනි ඊට පස්සේ මේ අකුසලයක් කරපු කෙනෙකුට ඒ අකුසලයේ අරමුණු වෙවි තවත් අකුසල් ඇති වෙන්නේ කොහොමද කියලාත් අපිට මේකේ පඤ්ඤා වාරයක තැනක සඳහන් කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ. කොහොමද කියන්නේ එහෙමනම් එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා රාගං ගරුං කତ୍වා අස්සාදේති අභිනන්දති තං ගරුං කତ୍වා රාගෝ uppajjati දිට්ඨි uppajjati දිට්ඨිං ගරුං කତ୍වා අස්සාදේති අභිනන්දති තං ගරුං කତ୍වා රාගෝ uppajjati දිට්ඨි uppajjati ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එhmenan අපි පෙර යම් කාම සම්පත්තියක් භුක්ති විඳ එකක් ඒ වෙලාවේ කාම සම්පත්තිය භුක්ති විඳින වෙලාවේ අපිට යම් සතුටක් දැනෙන්න පුළුවන්. මොකද සෝමනස්ස සහගත ලෝභ සිතක් පහළ වුණොත් එතෙන්දී අපිට යම් ආස්වාදයක් තියෙනවා, සතුටක් තියෙනවා. ඉතින් මේ වගේ පෙර කරපු මේ රාගයේ අධික කටයුතු එහෙම නැත්නම් රාගාධික කටයුතු දිට්ඨි අධික කටයුතු ආදී මේ තමන්ගේ අකුසල් වැඩුණු අවස්ථා සිහිපත් කරගෙන ඒවා නැවත නැවත සිහිපත් කර කර අභිනන්දනය කරනවා නම් ආස්වාදේ කරනවා නම් අන්නේ ගරු කිරීම වශයෙන් ආරම්මනාධිපති භාවයෙන් අර පෙර කරපු අකුසලය නැවත නැවත අකුසල් බිහි වෙන්නට අකුසල් පහළ වෙන්නට උපකාර කරනවා. එහෙමනම් අපි පෙර කරපු අකුසල් නැවත සිහිපත් කිරීමක් කරනකොටත් අර කිව්වා වගේ ත්‍රිලක්ෂණයට නංවලා වගේ කරොත් නම් මේක කුසලයකට කොහොම හරි පෙරලා ගන්න පුළුවන්. නමුත් අකුසලය කොයිම වෙලාවකවත් කුසලයකට ආරම්මනාධිපති භාවයෙන් උපකාර කරන්නේ නැහැ. නමුත් අපිට අකුසලයකින් කුසලයක් උපදවා ගැනීමේ හැකියාව තියෙනවා. අපි උපනිශ්‍රේ ප්‍රත්‍යයට වගේ ආපුවාම ඒ ආරම්මන උපනිශ්‍රේ යටතේ වගේ මේ කාරණාවන් ඉදිරියේදී සාකච්ඡා කරනවා. නමුත් දැන් මේ අපි මතක් කරගෙන ආපු කාරණාවේදී අපි පෙර කරපු කුසලයක් හරි ක්‍රමයකට නිවැරදි ක්‍රමයකට නැවත සිහිපත් කරලා ඒ කුසලය අධිපති භාවයෙන් සිහිපත් කරලා ගරු කරලා සිහිපත් කරලා අපිට නැවත නැවත කුසල් උපදව ගන්නට පුළුවන්. මේක වැරදි විදිහට සිද්ධ වුණොත් ඒ කුසලය නිසා අපිට අකුසල් උපදවා ගන්නටත් පුළුවන්. පෙර කරපු අකුසලයක් නැවත නැවත ආස්වාද කරොත් Taman එක්ක ඉන්න යාළු හිත මිත්‍රාදීන් එක්ක හරි වීර ක්‍රියාවක් කරා වගේ මේවා කතා කරන්න ගත්තොත් අන්න අර අකුසලයේ අධිපති භාවයෙන් මේ වෙලාවේ පහළ වෙන අකුසල් වලට උපකාර කරයි. පින්නතුනි යහපත් දෙයක් කරොත් කුසලයක් කරොත් කුසල විපාක ලැබෙනවා. අකුසලයක් කරොත් අකුසල විපාක ලැබෙනවා. දුක් විඳින්නටම සිද්ධ වෙනවා. ඒ කාරණාවන් පිළිබඳව දැනුවත් භාවයක් ඇති කරගෙන කවුරුත් මේ ධර්ම කාරණාවන් තම තමන්ගේ ජීවිතවලට ගලප ගන්නට උත්සාහවත් වෙන්නට ඕන. එහෙමනම් අද දවසේ අපි මේ අධිපති ප්‍රත්‍ය දේශනාව සාකච්ඡාව මේ විදිහට නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි අධිපති ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මොකක්ද කියලා පොදුවේ සාකච්ඡා කරා. සාජාතාධිපතිය අර සක්විති රජුගේ උපමාවාදී කතා වලින් මේ පින්නතුන්ට විස්තර කරලා දුන්නා. සාජාතාධිපතිය ප්‍රත්‍ය ධර්මයන් විදිහට ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ චෛතසික විශේෂයෙන් ඒවා අර දි හේතුක ත්‍රි හේතුක ජවන්සිත 52 අධිපති භාවයෙන් පහළ වෙන අවස්ථාවේ පහළ වෙන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා ඒක මතක් කරලා දුන්නා මේ පින්නතුන්ට. එතකොට මේ ප්‍රත්‍යෝපන්න ධර්මයන් සහජාතාධිපතිය ප්‍රත්‍යෝපන්න ධර්මයන් මොනවද කියලා අපි මතක් කරා. ඉන් අනතුරු ප්‍රත්‍යනීක ධර්මයන් සහ මේ ආරම්මනාධිපති ප්‍රත්‍ය පිළිබඳව අපි සාකච්ඡා කරා. නිද්දේශ පාළියත් මේ දක්වා අපි අධිපති ප්‍රත්‍යයට අදාළ කොට සාකච්ඡා කරා. ඉතින් මෙච්චර දවසක් අපි මේ ප්‍රත්‍යයන් සාකච්ඡා කරගෙන එනකොට අපි අතින් අඩුපාඩුවක් සිද්ධ වුණා. මේ වන්දනා ගාථා පොතේ අවසානට සඳහන් වෙනවා මේ ප්‍රත්‍යක් ගානේ විශේෂයෙන් තවත් ගාථාවක් බැඳලා තියෙනවා. ඉතින් මේ අධිපති ප්‍රත්‍ය අවසානයේ සඳහන් වෙනවා කොහොමද? අධිපති ඥාන සංජාත චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බදස්සාවින් වන්දාමි පූජයාමහං. මෙන්න මේ ගාථාවේ තේරුම තමයි පින්නතුනි අධිපති ඥාන සංජාත. අධිපති ඥාන කිව්වා මෙන්න මේ අධිපති ඥාණයෙන් සංජාත හටගත්තා වූ චබ්බන්න රන්සි භාසුරං ෂඩ්වර්ණ බුද්ධ රශ්මී මාලාවෙන් බැබලෙනා වූ
සම්බුද්ධං සබ්බ දස්සාවින් සම්බුද්ධං සියල්ල දන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අහං මම වන්දාමි පූජයාමි වඳිමි පුදමි කියලා තමයි ගාථාවේ අර්ථය එන්නේ. එහෙමනම් මේ රසපත් මේ දේශනාව පුරාවට මේ සාකච්ඡාව පුරාවට මේ සාකච්ඡාව සිද්ධ කරමින් අපිත් මේ සාකච්ඡාව ශ්‍රවණය කරමින් මේ පින්වත් සාමින් වහන්සේලා ඇතුළු මේ පින්වත් පිරිසත් ඒ රසපත් කරගත් සෑම සියලු කුසලයක්ම මේ ධර්මයේ මේ තාක් දුර රැගෙන ආපු ඒ ආචාර්ය ප්‍රාචාර්ය උතුමන් වහන්සේලාට ඒකාන්තයෙන් අනුමෝදන් වෙන්නට ශක්තිය ලැබේවා. ඒ උතුමන් වහන්සේලා නොලැබූ මගඵල නිවන් අවබෝධ කරන්නට මේ කුසල් පාරමී ශක්තියක් බවටම පත් වේවා කියලා ඒ කුසල් අපි ගුරු පඬුරක් විදිහට උන්වහන්සේලාට පූජා කරමු. ඒ වගේම පින්නතුනි මේ උතුම් ධර්මයේ ලෝකයට පහළ කරපු ඒ ලෞතර බුදුරජාණන් වහන්සේටත් මේ ජනිත සකල විද පුණ්‍ය සම්භාරය උතුම් බුද්ධ පූජාවක් විදිහට පූජා කරමු. පූජා වේවා. ඒ උතුම් ධර්මස්කන්ධයට ධර්ම පූජාවක් වේවා. මහා සංඝරුවනට සංඝගත දක්ෂිනාවක් බවටම පත් වේවා. ඔබ අප කාටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ මහා පුණ්‍ය සම්භාරයේ කාන්තයෙන් හේතුවක් උපනිශ්‍රයක් බවටම පත් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ පින්වත් සෑම දෙනෙකුටම මේ ධර්ම කාරණාවන් දිනෙන් දින ජීවිතයට ගලපාගෙන මේ සත්පුරුෂ ධම තමන්ගේ ජීවිතය තුළින් අත්විඳින අත්දකින ජීවිතයත්තන් බවට පත් වෙන්නට බොහෝම ඉක්මනින් සසර දුකින් අත මිදෙන්නට මේ කුසල් හේතු වේවා කියන ආශිර්වාදයත් ඇතුව අපි දේශනාව මේ විදිහට නිමා කරනවා. එමනම් සෑම සියලු දෙනෙකුටම උතුම් රතනත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේවා.